මෙය සාමාන්‍ය පස්කණ්ඩි කඩාවැටීමක් කියලා නේද හිතුවේ? නෑ. මේ තමයි 2025 සැප්තැම්බර් 29 වනදා මාවනැල්ල අලුත්නුවර මාණික්කාව ප්‍රදේශයේ අවාසනාවන්ත ලෙස ජීවිත 3ක් අහිමි කළ ස්ථානය. මෙම පුද්ගලයන් යට වී ඇත්තේ බැම්මක් ඉදිකිරීම සඳහා අනාරක්ෂිත ලෙස පස් කපමින් සිටියදී අනපේක්ෂිතව පස්කණ්ඩිය ඔවුන් මතට කඩා වැටීමෙන්. ආරක්ෂිත ක්‍රමවේද භාවිතා නොකිරීම හා ඒ පිළිබඳ නොදැනුවත්කම හේතුවෙන් ආදරණීය දරුවන්ට පියවරු බිරින්දෑවරුන්ට සැමියන් මෙලෙස අහිමි වුණා. මීටර් 1.5කට පමණ වඩා වැඩි සිරස් පස්කණ්ඩියක් සාමාන්‍යයෙන් ස්ථාවර නොවන අතර වර්ෂා කාලයේදී දැඩි ලෙස අස්ථාවර වීමේ අවදානමක් ඇති බැවින් මෙවැනි සැලසුම් නොකරන ලද පස් කැපීම් ඉදිකිරීම් ඇතුළු අවිධිමත් භූමි පරිහරණ කටයුතු හේතුවෙන් මෙලෙස ජීවිත හා දේපල අහිමි වූ පළමු අවස්ථාව මෙය නොවන අතර ඉදිරියේදීත් මෙලෙස නොවේ යැයි කිව හැකිද? තමාගේ හා තම ආදරණීයන්ගේ සුරක්ෂිතතාවය මෙන්ම තම දේපලවල ආරක්ෂාව උදෙසා ඕනෑම ඉදිකිරීමක් හෝ සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථමව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ හා උපදෙස් අනුව කටයුතු කිරීම මගින් නැවත නැවතත් සිදුවේ හැකි මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කිරීම අප කාගේත් යුතුයකමක් මෙන්ම නීතිමය වගකීමකි. මෙය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දැනුවත් කිරීමකි.